හොඳයි අද ඔයාලව සාදර පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් thumbnail එකේ දාලා තිබ්බා වගේම අද වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක කතා කරන්නේ අපේ ෆෝන් එක විතරක් use කරලා අපි කොහොමද Bybit එකෙන් trade කරන්නේ කියලා. එතකොට මේ වීඩියෝ එකේදී මම practically ඔයාලත් එක්ක කතා කරනවා practical example වලින් මම පෙන්නනවා අපි මේකේ spot එකේ trade එකක් දාන්නේ කොහොමද? future එකේ trade එකක් දාන්නේ කොහොමද? stop loss දාන්නේ කොහොමද? take profit දාගන්නේ කොහොමද? කන්වර්ට් ඔප්ෂන් එකෙන් අපි ගාව තියෙන චූටි ගණන් වුණත් අපි කොහොමද කන්වර්ට් කරගන්නේ ඊට පස්සේ OCO ට්‍රේඩින් කරන්නේ කොහොමද මේ හැම දෙයකම මේ වීඩියෝෙන් කතා කරමු හොඳයි මුලින්ම අපි කරන්න ඕනේ අපි ට්‍රේඩ් කරන්න කලින් ට්‍රේඩින් account එකට සල්ලි දාගෙන ඉන්න බෑ එතකොට අපි මුලින්ම කරන්න ඕනේ මේ Bybit account එකට ගිහලා අපේ funding account එකේ තියෙන සල්ලි ටික ට්‍රේඩින් account එකට දාගන්න එක ඒක කරන්නේ මෙහෙමයි right මේකදී අපි කරන්න ඕනේ මුලින්ම ඔයාගේ Bybit app එකට එන්න app එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මෙතන පල්ලේ asset කියලා තියෙනවා බලා ගන්න පුළුවන් මේක උඩ ක්ලික් එකක් දෙන්න right ඒ විදිහට ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට පහළට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට funding කියලා තියෙනවා trading කියලා තියෙනවා copy trading කියලා තියෙනවා ඊට පස්සේ යටම තියෙනවා Tradify කියලා මේ option හතරෙන් දැන් අපිට ඕනේ අපේ funding account එකේ තියෙන USDT ටික අපේ trading account එකට දාගන්න මේකට අපි යනවා මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් transfer කියලා option එකක් තියෙනවා මෙන්න මේ transfer කියන කොට ක්ලික් එකක් දෙන්න ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩම funding account එක තියෙනවා ඊට පස්සේ අපිට දැන් දා ගන්න ඕන එක යටින් දා ගන්නවා trading account එක හරිද ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මගේ $21ක් තියෙනවා funding account එකේ මම මෙතන max කියන එක දීලා මෙතන confirm කරනවා ඒ confirm කරපු හැටියෙම ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මගේ trading account එකේ $50ක් වෙලා තියෙනවා ඒ කියන්නේ කලින් 30ක් තිබ්බා දැන් 20 ආව එකෙන් ඔන්න $50 කියන්නේ දැන් අපේ trading account එකට සල්ලි ගිහිල්ලා තියෙනවා right ඊට පස්සේ මම back වෙලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා trade කියලා option එක. දැන් අපි යමු trade කියන option එකට. මෙතනට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන option ගොඩාක් පෙන්නනවා. spot කියලා තියෙනවා future option Tradify alpha මේ විදිහට option ගොඩාක් තියෙනවා. එතකොට ඊට කලින්ම තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ convert කියන option එක. ඔයාලට මම ආයෙ පෙන්නන්නම් මෙන්න මෙතන තියෙන එක මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන ඒ convert කියන option එක. මම එකින් එක ඔයාලට පැහැදිලි කරගෙන යන්න. මේ convert කියලා කියන්නේ guys ඔයාගේ Bybit account එකේ චූටි ප්‍රමාණවල USDT කියන්නේ BNB දශම ගාණක් තියෙනවා. නැත්නම් USDT දශම ගාණක් තියෙනවා. ඒ වගේ චූටි ප්‍රමාණ තියෙනවා නම් ඔයාලට මෙන්න මේ convert කියන option එක use කරලා ඒ තියෙන ඩොලර් දශම ගණන් තියෙන ඒවා ඔයාලට වෙනත් coin වලට convert කරගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ දැන් අපි බැලුවොත් එහෙම දැන් මාළුමු ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න BTC මගේ 0.001 තියෙනවා මම මෙතන max කියන එක දීලා ඔයාලට බලා ගන්න පුළුවන් මේක දැන් USDT වටිනාකම 0.07යි මේක අපිට trade කරලා convert කරගන්න බෑ මොකද trade එකක් දාදී $5ක් මං හිතන විදිහට මේකේ අවම තියෙන්න ඕනේ ඉතින් මේකේ චූටි ප්‍රමාණය එතකොට මම මෙතන quit කියනකොට confirm conversation කියනකොට ක්ලික් එකක් දෙනවා. එතකොට මේ වගේ චූටි ප්‍රමාණය වුණත් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් conversation completed කියලා වැටලා තිනවා. fee එකත් යන්නේ නැතිව තරම්. ඉතින් මේ විදිහට ඔයාලට මේ convert option එකෙන් මේ විදිහට ඔයාගේ තියෙන ඕනම coin එකක් USDT වලට BTC වලට BNB වලට මේ ඕන එකට convert කරගන්න පුළුවන්. right ඊළඟට තමයි වැදගත්ම option එකේ තමයි අපි ගොඩක් වෙලාවට use කරන spot එකේ trade කරන්නේ කොහොමද? right මෙන්න මෙතන මම මුලින්ම ගිහලා මෙතන spot කියන කොට click එකක් දෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් Bybit එකේ මෙන්න මේ විදිහට තමයි අපිට spot trading කියන option එක පෙන්නන්නේ. හරිද? right මේ විදිහට ආවට පස්සේ මුලින්ම ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් candle දෙකක් තියෙන එකක් තියෙනවා. ඊට පස්සේ පොත වගේ එකක් තියෙනවා. මේ පොත වගේ click කරොත් එහම මෙන්න මේ විදිහට තමයි අපිට spot trading option එක පෙන්නන්නේ. එතකොට මේ දෙකෙන් ඔයාගේ ඇහැට උරු ඔයාලට use කරන්න ලේසි ඕන විදිහකට මේක try කරන්න පුළුවන්. මම මුලින්ම මේ candle තියෙන එකට ගිහිල්ලා පෙන්නුවොත් එහෙම මුලින්ම ඔයාලට මෙතන උඩ බලා ගන්න පුළුවන් අපිට පෙන්නනවා coin pair එක select කරන්න. දැන් ඉන්නේ මම BTC USDT chart එකේ. ඒක එතන මම coin pair එකට click කරොත් එහෙනම් මෙතන ඔයාලට තියෙන ඕනම coin එකක් බලා ගන්න පුළුවන් XRP BNB ඊට පස්සේ Ethereum මේ විදිහට ඕනම coin එකක් මෙතනින් ඔයාලට select කරගන්න පුළුවන්. right මම මෙතන BTC USDT ම select කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතනට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහින් මේකේ chart එක අපිට හොඳට පැහැදිලිව පේනවා. එතකොට මෙතනදී ඔයාලට මෙන්න මෙතනින් time frame එක select කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ඕනම් 15 minute නම් ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන click එකක් දෙන්න. ඒ විදිහට 1 hour 4 hour මේ විදිහට ඔයාලට change කරගන්න පුළුවන්. right. මම මේක දැනට 1 day ම තියා ගන්නවා. right. ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් තවත් අපිට Bybit එකෙන් දීලා තියෙනවා මෙතන indicator set කරගන්න පුළුවන්. හරිද? ඉතින් මේකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි. අපිට පුළුවන් මේ indicators
චේන්ජ් කරගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ Bollinger Band ඇඩ් කරලා තියෙනවා. ඊට පස්සේ EMS ඇඩ් කරලා තියෙනවා. Volume indicator එක තියෙනවා. RSI තියෙනවා. මේ විදිය ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. මේකෙදි මෙහෙමයි. අපිට පොඩි time frame වල confirmation ගන්න නම් මේක ඇත්තටම මදි. නමුත් ඔය අපි spot එකේ trade කරන කෙනෙක් නම් ඊට පස්සේ long term coin hold කරන් ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේකෙදි යම්කිසි idea එකක් මේකෙන් ගන්න. මේ තියෙන options ඇත්තටම ගොඩක් වටිනවා ඒ වගේ දේවල් වලට. right. එතකොට අපි මුලින්ම ගියොත් එහෙම මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් setting icon එක තියෙනවා. මේ setting icon එකට ගියාට පස්සේ ඔයාලට මෙතනදී මේ තියෙනවා ඔයාලට බලන්න drawings කරන්න පුළුවන්, indicator set කරගන්න පුළුවන්, date time ඔයාලට ඕන විදිහට change කරගන්න පුළුවන්. දැන් මෙතන indicators වලට ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී අපිට moving averages, exponential moving average, Bollinger Bands, volume, MACD, ඊට පස්සේ RSI එක මේ හැම එකේම අපිට settings වෙනස් කරගන්න පුළුවන්. දැන් මම RSI එකට ගියොත් එහෙම ඔයාලට මෙන්න මේ විදිහට ඔයා use කරන ඔයාගේ strategy එකට ගැලපෙන විදිහට RSI එක මෙතනින් change කරන්න පුළුවන්. ඒ වගේම moving averages ඔයා use කරනවා නම් මෙතනින් ඒක change කරගන්න පුළුවන්. Bollinger Band use කරනවා නම් ඔයාට කැමති length එකකින් ඒක use කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඒක හදා ගන්න පුළුවන්. හරිද? right. ඉතින් ඔන්න ඔය විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පල්ලෙහාට ගියාට පස්සේ order book එක තියෙනවා. මේ order book එක කියලා කියන්නේ අපිට බලා ගන්න පුළුවන්. දැන් මේ කොළ පාටින් පෙන්නන්නේ අපිට BTC buy වෙන orders. රතු පාටින් පෙන්නන්නේ BTC sell වෙන orders. ඊට පස්සේ මෙතන trades වලට ගියාට පස්සේ මෙන්න මේ විදිහට කවුද කට්ටිය මේ විදිහට buy කරන orders, sell කරන orders ඔයාට මේකෙදි බලා ගන්න පුළුවන්. හරිද? දැන් අපි දන්න order flow වගේ methods තියෙනවා trade කරන. එතකොට ඒ කට්ටිය ගොඩක් වෙලාවට මේ trades open වෙන විදිය බලලා තමයි trade කරන්නේ. close open ඒ කියන්නේ buy කරන සහ sell කරන විදිය බලලා. ඉතින් මේකෙන් මේ දේවල් කරන්න පොඩි දේවල් තමයි බලා ගන්න පුළුවන්. නමුත් මේකනුත් යාවට යම් කිසි දෙයක් මේකෙන් තීරණය කරන්න පුළුවන් හැකියාව තියෙනවා buy sell orders බලලා. right. එතකොට ඔන්න ඔය විදිහට තමයි මෙතන අපිට වැඩ ටික තියෙන්නේ. ඊට අමතරව ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් අපිට මෙතන BTC buy sell මේ විදිහට තියෙනවා. දැන් මම මෙතන buy කියන එකට ක්ලික් කරොත් එතන ඔයාලට පුළුවන් මෙන්න මෙතනදී මෙන්න මේ මාකට් කියන එක ක්ලික් කරලා ඔයාලට කැමති නම් මේ මාකට් ප්‍රයිස් එකෙන්ම ඔයාලට අවශ්‍ය ප්‍රමාණයක දැන් අපි තමයි BTC buy කරන්න ඕන නම් ඔයාලට දැන් මෙතනින් මේ ඔයාලට ඕන නම් මෙතන BTC වෙනුවට මේ USDT දාන්න පුළුවන්. එතන confirm කරාට පස්සේ එතකොට අපි මෙතන දෙන්න ඕනේ USDT ප්‍රමාණය. දැන් මට USDT 10ක buy කරන්න ඕන මෙන්න මේ විදියට අපිට USDT buy කරගන්න පුළුවන්. ඊට පස්සේ sell කියන එකට ගියොත් එහෙම අපිට ඒ විදිහටම sell order එකක් දාන්න පුළුවන්. ඒ විදිහටම අපි මෙන්න මෙතන දැන් USDT කියන එක select කරලා මෙතන අපිට පුළුවන් මෙන්න මෙතන sell කියන එකට click එකක් දීලා අපි buy කරපු ඔක්කොම ටික මෙන්න විදිහට sell කරලා දාන්න පුළුවන් sell BTC කියන එක දීලා. හරිද? right ඔයාලට බලා ගන්නවා order submitted successfully කියලා වැටලා තියෙනවා. එතකොට දැන් අපිට ඒ විදිහට තමයි මෙතන අපිට buy and sell කරන්න තියෙන්නේ. ඊට අමතරව අපි ගියොත් එහෙම මෙතන අපේ අනිත් මෙන්න මේ පොත වගේ ඔප්ෂන් එකට ගියොත් එහෙම මෙතනදී තමයි අපිට ගොඩාක් දේවල් මේ buy and sell අපිට trade කරද්දී ගොඩක් දේවල් මෙතනදී කරන්න පුළුවන්. අපි දැන් බලමු ඒ ටික කොහොමද use කරන්නේ කියලා. right. මේකෙදිත් අර විදියමයි අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා අපිට කැමති coin pair එක select කරන්න පුළුවන්. ඔයාලට මෙතන BTC USD මේ ETH ඕන එකක් select කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට මේකෙදි chart එක බලන්න ඕන නම් මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ පොඩි chart එක වගේ icon එක තියෙන්නේ. මේක click කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් chart එක බලා ගන්න පුළුවන්. නැත්නම් මේක ආයෙ click කරාට පස්සේ chart එක නැති වෙනවා. හරිද? right. මේකෙදි හැබැයි අපිට ගොඩක් option මෙන්න මේ ඊතලේ click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්කම හම්බ වෙනවා. මේකෙදි අපිට බලවන් limit orders දාන්න, market orders දාන්න, ඊට පස්සේ trigger price එකෙන් දාන්න, OCO trading කරන්න. මේ විදිහ option ගොඩක් තියෙනවා. මේ හැම එකක් ගැනම මම ඔයාලත් එක්ක මේකෙදි කතා කරනවා. හරි. එතකොට මේකෙදිත් මෙන්න මේ විදිහට පැත්තෙන් අපිට පෙන්නනවා order book එක buy sell orders වැටලා තියෙන විදිය පෙන්නනවා. ඊට පස්සේ මෙන්න මෙතන අපි මොකක් හරි පොසිෂන් එකක් ඕඩර් කරපුවාම ඕඩර් එකක් දාපුවාම මෙන්න මෙතන පල්ලෙහෙන් අපිට බලා ගන්නත් පුළුවන්. right. එතකොට මුලින්ම මම මෙතනදී දැන් අපි ඉන්නේ buy කියන ඔප්ෂන් එකේ මෙන්න මේ මෙතන ක්ලික් කරොත් අපිට sell ඔප්ෂන් එකට යන්න පුළුවන්. right. මම මෙතන buy කියන උඩ ක්ලික් එකක් දීලා මුලින්ම මම ඔයාලට පෙන්නන්න අපි කොහොමද මේකෙන් අපිට කැමති coin එකක් buy කරගන්න කියලා. right. දැන් අපි ඉන්නේ BTC USDT pair එකේනේ. ඉතින් ඔයාලට BTC buy කරන්න ඕන නම් කෙලින්ම මෙතනට ගිහිල්ලා මෙන්න මේ ක්ලික් කරලා BTC කියලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි හිතමුකෝ Ethereum කියලා මම දැන් ETH
ඊතර් කියන coin එක. මෙන්න මේ ETH USDT එක select කරගන්නවා. දැන් මම buy කරගන්න යන්නේ එතකොට මොනවද? ETH. හරි. ඊට පස්සේ මෙන්න මෙතන ගිහිල්ලා අපිට මුලින්ම තියෙනවා limit market කියලා තියෙනවානේ. මම මෙතන limit කියන එක මුලින්ම ඔයාලට පැහැදිලි කරන්න. මේ limit කියන එකෙන් සිද්ධ වෙන්නේ ඇත්තටම දැන් අපිට පේනවා මෙන්න මෙතන තමයි Ethereum වල price එක පෙන්වන්නේ. දැනට 1746යි Ethereum එකක Ether coin එකක price එක. එතකොට අපිට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපිට හිතෙනවා මෙතනදී නෙමෙයි සාමාන්‍යයෙන් Ethereum එක මේ තියෙන තනින් 1600ට විතර සෙල් වෙයි. එහෙම නැත්නම් 1700ට විතර පහලට වැටි ඊට පස්සේ තමයි අප් මූවමන්ට් එක යන්න පුළුවන් කියලා අපිට හිතෙනවා. එතකොට අපි මොකද කරන්නේ? මෙන්න මෙතන ලිමිට් කියන එක සිලෙක්ට් කරලා මෙතන ප්‍රයිස් එකට අපිට පුළුවන් අපි කැමති ප්‍රයිස් එක දාන්න. මම මෙතන 1700 කියලා දානවා. 700 කියලා දාලා අපිට ගන්න ඕන මොනවාද? Ethereum quantity එක දාන්න පුළුවන්. මෙතනදී අපිට ඒක USDT වලින් දාන්න පුළුවන්. $10 කියලා මෙන්න මේ විදිහට සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මම මෙතන buy කියන එකට ක්ලික් එකක් දෙනවා. ඊට පස්සේ මෙතන buy ETH කියන එකට ක්ලික් එකක් දෙනවා. right. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන order submitted successfully කියලා වැටලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට පහළට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Ethereum එක කවදා හරි කීයට හරි $1700ට ආපු හැටියම තමයි අපේ මෙන්න මේ order එක fill වෙන්නේ. දැනට මේක limit order එක pending order එකක් විදිහට තමයි තියෙන්නේ. මේක තාම buy වෙලා නැහැ. හරිද? 1700 ආවට පස්සේ තමයි අපේ coin ටික buy වෙන්නේ. ඉතින් මේක මට ලේසියෙන්ම මෙන්න මෙතනින් sell කරලා දාන්න පුළුවන්. මේ cancel කරලා දාන්න පුළුවන්. ඔයාලට modify කරන්න ඕන modify කරන්න පුළුවන්. මම මෙතනින් දැන් මේක cancel කරලා දානවා. හරිද? හැබැයි දැන් මේකෙදි limit orders වල විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි අපි buy කරනවා නම් මේ තියෙන market price එකට වඩා අඩු price එකකට තමයි අපිට මේ limit orders දාන්න පුළුවන්. වැඩි price එකකට දාන්න බෑ. ඒ කියන්නේ දැන් 1700ට දාන්න පුළුවන්. නමුත් දැන් මෙතන 1800ෙන් buy වෙන්න කියලා අපිට limit orders වලදී දාන්න බෑ. ඒක දාන්න තව වෙනම option එකක් තියෙනවා. ඒක ගැන මම ඔයාලට කියන්නම්. හරිද? right. ඒ විදිහටම sell වලට ගියොත් එimhe දැන් මම sell කියන option එකට ගිහිල්ලා දැන් මෙතන මම limit select කරලා තියෙන්නේ. දැන් ඊට පස්සේ sell කරද්දි මට දාන්න පුළුවන් මේ තියෙන price එක market price එකට වඩා වැඩි price එකක් විතරයි අඩු price එකක් දාන්න බෑ. ඒක තමයි 1800 කියන එක දීලා order value එක 10 කියන එක දීලා මම මෙතන sell කියන එක උඩ click එකක් දෙනවා. right. මම හිතනවා ඔයාලට limit orders ගැන හොඳ idea එකක් එන්න ඇති කියලා. දැන් මේ විදිහටම අපි යමු මොකද්ද ඊළඟට තියෙන අපේ option එක කියලා. මෙතන මම click එකක් දෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ market. මම මෙතන market කියන එක select කරනවා. market කියන එක select කරාම මේක නම් ලේසිම දෙයක් තියෙන්නේ. ඒ තමයි දැන් මේකෙදි සිද්ධ වෙන්නේ අපිට දැන් මේ තියෙන price එක තියෙනවා. දැන් මේ තියෙන Ethereum 1745 තියෙන්නේ. එතකොට 1745 මෙන්න මේ price එකෙන් තමයි අපිට buy කරන්න සහ sell කරන්න දෙකම කරන්න පුළුවන්කම තියෙන්නේ. හරිද? ඒ කියන්නේ දැන් මෙතනදී අපිට හරිම ලේසියි. ඒ කියන්නේ ඔයාලට මොකක් හරි coin එකක් buy කරන්න ඕන නම් Bybit එක හරහා ඔයාලට කරන්න තියෙන්නේ කෙලින්ම මේ තියෙන price එකෙන් මම buy කරන්න ඕනේ. කෙලින්ම ආවා මෙතන ඔයාලට coin අවශ්‍ය coin එක select කරගත්තා. ඊට පස්සේ මෙතන market කියන එක select කරගත්තා. ඊට පස්සේ මම එතන මට $10ක නම් buy කරගන්න ඕනේ Ethereum. මම මෙතන buy කියන උඩ click එකක් දෙනවා. ඊට පස්සේ මෙතන buy ETH කියන උඩ click එකක් දෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් order submitted successfully කියලා වැටුණා. හරිද? right. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අපේ balance එක දැන් ඉස්සලා 21ක් තිබ්බා දැන් 11ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතන අපිට පෙන්වන්නේ අපේ තියෙන USDT balance එක. හරිද? ඒ කියන්නේ දැන් අපේ තිබ්බ USDT 10ක් Ethereum වෙච්ච ඉඳන් දැන් USDT අපේ ගාව තියෙන 11යි. දැන් මෙතන මේ sell කියන option එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Ethereum 0.0.07 ඒ කියන්නේ $10ක buy වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඕන නම් මේක sell කරලා දාන්න අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ ටික සම්පූර්ණයෙන් series E add කරලා මෙතන sell කියන උඩ click එකක් දීලා sell ETH කියන උඩ click එකක් දෙන්න. right. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් order completed කියලා වැටුණා. දැන් අපිට බලා ගන්න පුළුවන් ආයෙත් මෙන්න මේ විදිහට අපේ USDT balance එක 21ක් වෙලා තිනවා. ඒ කියන්නේ අපි හරියටම buy and sell කරලා ඉවරයි. right. මම හිතනවා ඔයාලට market order එකකින් buy කරන විදිය sell කරන විදියයි තේරෙන්නේ නැති කියලා. හරිද? right. ඊළඟට අපිට තියෙන option එක තමයි මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ආයෙත් මම යනවා මෙතනට. මෙතනට ගියාට පස්සේ තියෙනවා මෙන්න මෙතන TPSL කියලා. right. මෙන්න මේක උඩ මම click එකක් දෙනවා. හරිද? right. මේක පොඩ්ඩක් සුවිශේෂී option එකක් අපිට තියෙනවා. හරිද? මේකෙන් සිද්ධ වෙන්නේ දැන් ඔයාලට මතක ඇති මම කලින් කිව්වා අපි limit orders දාද්දී අපිට දාන්න පුළුවන්කම තියෙන්නේ buy order එකක් දානවා නම් අපි හිතමු Ethereum දැන් තියෙන 1750 කියලා.
එතකොට අපි Ethereum buy කරනවා අපිට buy කරන්න පුළුවන්කම තියෙන කියන්නේ limit order එකකින් buy කරන්න පුළුවන් වෙන්නේ 1750ට වඩා අඩුවෙන් තියෙද්දි විතරයි. වැඩියෙන් තියෙද්දි buy කරන්න බෑ කියලා. හරිද? ඒ කියන්නේ අපිට 1800ෙන් buy කරගන්න ඕන නම් අපිට limit order එකකින් ඒක කරගන්න බෑනේ. හැබැයි අපිට ඒක කරගන්න පුළුවන් මෙන්න මේ trigger price එක හරහා. හරිද? ඒ කියන්නේ ඔයා හිතන්නේ ඔයා සල්ල කිව්වොත් එහෙම මම මේ විදිහට සල්ල කිව්වොත් එහෙම දැන් ඔයාට හිතෙනවා මාකට් එකේ Ethereum යන්න ඕනේ 1900ට. 1900ට ගියාට පස්සේ තමයි එක දිගට මේක අප් වෙන්නේ. එතකන් මාකට් එක ගැන අපිට හරියටම ඩිසිෂන් එකක් නැහැ. හැබැයි 1900ට ගියත් මේක දිගටම අප් වෙනවා කියලා අපිට ලොකු ෂෝ එකක් තියෙනවා අපේ ඇනලයිස් එකට අනුව. එතකොට අපි හිතමුකෝ දැන් මේක මේ විදිහට 1900ට ගියේ රෑ 2ට 3ට විතර. එතකොට අපි කුඩ දෙනෙක් ඒ වෙලාවට ඇහැරගෙන ඉන්නේ නැහැ. හැබැයි එතකොට අපිට මේ ට්‍රේඩ් එක මිස් වෙන්න ලොකු ඉඩ කඩක් තියෙනවා. අන්න ඒ වගේ වෙලාවට තමයි අපිට මෙන්න මේක යූස් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අපිට මිස් වෙන්නේ නැතුව ඒ ට්‍රේඩ් එක අල්ල ගන්න පුළුවන් මෙන්න විදිහට ට්‍රිගර් ප්‍රයිස්. ඒ කියන්නේ ඔයාට ලොකු කොන්ෆිඩන්ට් එකක් තියෙනවා නේ 1900න් පස්සේ Ethereum එක අප් වෙනවා කියලා. ඔයාට මෙතනදි කරන්න තියෙන්නේ මෙතනදි ට්‍රිගර් ප්‍රයිස් එක විදියට ඔයාට දාන්න තියෙන්නේ ඔයා ට්‍රිගර් කරන ප්‍රයිස් එක මෙන්න විදියට මම 1900 කියලා දානවා. ඊට පස්සේ මෙන්න මෙතන අපිට කැමති නම් ලිමිට් ඕඩර්ස් එකක් දාන්න මම මෙතන මාකට් කියන එක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා මෙතනදී වැලියු එක මම මෙතන USDT 10ක් කියලා දීලා මෙතන buy ETH කෙනෙකුට ක්ලික් එකක් දීලා මෙතන ආයෙත් buy ETH කෙනෙකුට ක්ලික් එකක් දෙනවා. right මෙන්න මේ විදිහට මගේ ඕඩර් එක දැන් සබ්මිට් වෙලා තියෙන්නේ. එතකොට කොයි වෙලේ හරි මෙන්න මේ ට්‍රිගර් ප්‍රයිස් එක 1900ට හෝ ඊට වඩා වැඩි වෙච්ච හැටිය මොකද වෙන්නේ මේ අපේ පොසිෂන් එක ඕඩර් එක ඕපන් වෙලා මේ වෙනවා. හරිද? ඒ කියන්නේ අපේ ETH buy වෙනවා. ඉතින් ඒක තමයි මෙතනදී මෙන්න මේ විදියට අපිට ට්‍රිගර් ප්‍රයිස් එකෙන් කරගන්න හැකියාව තියෙන්නේ. හරිද? මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. right. අපි මේ විදිහටම බලමු මේකේ සෙල් ඕඩර් එකක් දාගන්නේ කොහොමද කියලා. ඉතින් මම ඒකද යනවා මෙතන සෙල් කියන එකට. ඉතින් දැනටවත් මම $10ක ETH buy කරලා තියෙනවා. right? හරි. මෙතනට ඇවිල්ලා මගේ ට්‍රිගර් ප්‍රයිස් එක වෙනවා මම දෙනවා මේකේ පොඩි ගානේ 1700 කියලා දෙමුකෝ. sorry. මෙන්න මේ විදිහට දීලා ඊට පස්සේ නම් මෙතන සම්පූර්ණ ගානම සිලෙක්ට් කරලා ඊට පස්සේ මෙතන මේකත් ලිමිට් කියන එක මාකට් කියන එකට දාගන්නවා. ඊට පස්සේ මෙතන සම්පූර්ණ සිලෙක්ට් කරලා සෙල් කියන උඩ ක්ලික් එකක් දෙනවා. සෙල් ETH දෙනවා. right අපිට බලන්න පුළුවන් order submitted කියලා මේ විදිහට වැටිලා තිනවා. right එතකොට ඔන්න ඔය විදිහට තමයි අපි trigger price එකකින් buy and sell කරන්නේ Bybit එකේ. right ඔය ඉතින් මම හිතනවා ඔයාලට සම්පූර්ණයෙන් මේ දේවල් පැහැදිලි ඇති කියලා. අපැහැදිලි නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මම එතකොට ඔයාලට ඒක කියලා දෙන්න. right දැන් මම මෙතන cancel කියන එකට ක්ලික් එකක් දෙනවා. අපිට ඊළඟට තියෙන්නේ මොකද්ද කියලා බලමු. අපි ගියොත් එහෙම මෙන්න මෙතන ආයෙත් අපි මෙතන ක්ලික් කරොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මෙතන තියෙන්නේ ඊළඟට අපිට මෙන්න කන්ඩිෂනල් කියන්නේ. මේ කන්ඩිෂනල් කියන්නේත් අපි දැන් කතා කරපු එකමයි. කිසිම වෙනසක් නැහැ. ඒක ඔයාලට බලපෑටිය තේරුම් ගන්න පුළුවන්. ඒකින්ද මම දැන් කතා කරනවා මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් OCO කියලා දෙනවා. මේ OCO trading කියන්නේ මොකද්ද කියලා. right. OCO trading කියන්නේ මම මෙතන මුලින්ම OCO trading select කරනවා. මේක ගොඩක් වැදගත් දෙයක් guys. ඒ තමයි දැන් අපි කලින් කතා කරපු හැම එකේම අපිට එක ට්‍රේඩ් එකකින් දාන්න පුළුවන්කම තිබ්බේ අපේ තියෙන ඩොලර් 10ෙන්ද 20ෙන්ද 100ෙන්ද ඒ 100 පාවිච්චි කරලා එක පැත්තකට එක ට්‍රේඩ් එකයි දාන්න පුළුවන්. හැබැයි මේකෙදි අපිට ට්‍රේඩ් දෙකක් ප්ලේස් කරන්න පුළුවන්. ඒක සිද්ධ වෙන්නේ මෙහෙම. දැන් ඔයා හිතන්න දැන් අපිට පේනවා දැන් ඊත කොයින් ගේ ප්‍රයිස් එක ඩොලර් 1727යි. ඔයාට හිතනවා මෙහෙම. ඔයා කරන ඇනලයිස් එකට අනුව ඔයාට හිතෙනවා මේක Ethereum එක එක්ක අප් වෙන්නේ ඩොලර් 1500ට වැටෙන්න ඕනේ වැටිලා අප් වෙනවා. එහෙම නැත්නම් ඩොලර් 2000ට අප් වුණොත් එතනින් එහාට දිගටම අප් වෙනවා. ඔන්න ඔය විදිහට ඔයාට සිටුේෂන්ස් දෙකක් තියෙනවා. එතකොට දැන් අපිට කියන්න බෑනේ මාකට් එක කොයි වෙලේ මේ මූවමන්ට් එකට ඊතර කලින් කිව්වා වගේ රෑයකට දෙකට එන්න පුළුවන් පහට එන්න පුළුවන්. එතකොට අපිට මේක හැමතිස්සෙම මාකට් එක බලාගෙන ඉන්න බෑ. අන්න ඒකට හොඳ ඔප්ෂන් එකක් විදියට තමයි අපිට මෙන්න මේ OCO trading තියෙන්නේ. හරිද? දැන් මේකෙදි අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන take profit කියලා තියෙනවා, stop loss කියලා තියෙනවා දෙකක්. හරිද? ඒක ගැන ඔය නම් දෙක ගැන ඔයා වැඩි හිතන්න එපා. එතකොට ඔයා හිතන්න මෙන්න මේ trigger price ඒ කියන්නේ මේ take profit එකේ trigger price එකට අපි දාන්නේ අපි හිතන අඩු ගන්න. ඒ කියන්නේ ඩොලර් අපි හිතනවා 1500. 1500ට ආවට පස්සේ අපි හිතනවා මේක මාකට් එක up වෙයි කියලා. ඒකින්ද අපි අඩු ප්‍රයිස් එක මෙතනට දානවා. ඊට පස්සේ මේක අපි ඕනනම් ඔයාලට ලිමිට් ඕඩර් එකක් විදිහට මෙතන දාන්න පුළුවන්. මෙතන මාකට් කියන එක තියන්න ඒක හොඳයි. හරිද?
ඊට පස්සේ ස්ටොප් ලොස් කියන තැනට අපි දාන්නේ අපි හිතන වැඩි ගාන. මම මෙතන ඩොලර් 2000 දානවා. හරිද? මෙන්න මේ විදිහට 2000 දාලා ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනදී value එක දාන්න. මම මෙතනදී USDT 10ක් කියලා දානවා. right. එතකොට මම මෙතන buy කියන උඩ click එකක් දෙනවා. එතකොට මේ buy order එක place වෙන්නේ එක්කෝ Ethereum එක ඩොලර් 1500 ආවට පස්සේ එහෙම නැත්නම් ඩොලර් 2000ට ගියාට පස්සේ මම මෙතන buy ETH කියන උඩ click එකක් දෙනවා. right. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට දැන් අපේ order එක වැටලා තියෙන්නේ. ඉතින් එක්කෝ ඩොලර් 1500ට ගියාට පස්සේ මේ order එක වැටෙනවා නැත්නම් ඩොලර් 2000යි තමයි වැටෙන්නේ. right. ඔන්න ඔය විදිහට තමයි අපිට OC trade එකක් දාන්න තියෙන්නේ. ඉතින් අපිට ඕන නම් මේක මෙතනින් cancel කරලා දාන්න පුළුවන්. ඒ විදිහටම අපි බලුවොත් කොහොමද sell trade එකක් දාන්නේ කියලා. මේකෙදි තව විශේෂයක් තියෙනවා. දැන් අපි මේකෙදි දැන් trade දෙකක් වැටෙනවානේ. ඒකෙදි එක trade එක කියන්නේ අපි හිතමු Ethereum එක ඩොලර් 1500ට ගියා නම් ඩොලර් 2000 order එක automatically cancel වෙනවා. right. දෙකම තියෙන්නේ එකක් තමයි execute වෙන්නේ. right. හරි. එතකොට දැන් අපි මෙන්න මෙතන දැන් අපි ගියොත් මේක දැන් අපිට මේ විදිහටම sell trade එකක් දාන්න ඕන නම් මෙතන sell කියන උඩ click එකක් දෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේකෙදි අපි take profit එකට දාන්න ඕනේ. කලින් දැන් මේ අපි අඩු ගානනේ. මේකෙදි දාන්න ඕනේ වැඩි ගාන. right. එතකොට මෙතනදී අපි දාන්න ඕනේ 2000 මෙතනට. sorry. ඊට පස්සේ මෙතනට 1500. sorry 1500. මෙන්න මේ විදිහට දාලා ඔයාලට පුළුවන් මේකේ sell trade එකත් මෙන්න මේ විදිහට දාන්න. දැන් මේකෙදි මගේ තියෙන USDT ප්‍රමාණය අඩුයි ඒකයි වැටෙන්නේ නැත්තේ. අන්න ඒ විදිහට තමයි ඔයාලට මේකේ sell trade එකක් දාන්න තියෙන්නේ. right. මම හිතනවා ඔයාලට මේ කියපු දේවල් ඔක්කොම සම්පූර්ණයෙන් පැහැදිලි ඇති කියලා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලේ comment section එකේ යන්න. right. දැන් අපි කතා කරන්න යන්නේ future trading ගැන. ගොඩ දෙනෙක් ආස future trading ගැන ඉගෙන ගන්න. right. එතකොට මම මුලින්ම අපේ Bybit එකේ future trading option එකට යනවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන futures කියලා. ඔයා මෙන්න මේක උඩ click එකක් දෙන්න. එතකොට ඔයා future වලට යනවා. හරිද? right. මේකත් අර කලින් display මේ විදියමයි අපිට බලා ගන්න පුළුවන්. මෙතන අපිට coin එක select කර ගන්න පුළුවන්. මෙන්න මෙතනින් ඔයාලට ඕන chart එක දාන්න පුළුවන්. මම මෙතනින් දැනට chart එක අයින් කර ගන්නවා. ඊට පස්සේ මෙතන click එකක් දීලා ඔයාලට කැමති නම් මේ coin එක වෙනස් කරන්න පුළුවන්. මම දැනට ETHම තියා ගන්නවා. හරිද? right. මුලින්ම මේ ස්පොට් ට්‍රේඩින් සහ ෆියුචර් ට්‍රේඩින් අතර තියෙන වෙනස අපි අඳුරගනිමුකෝ. හරිද? මුලින්ම මම ඔයාලට කියන්න මොකද්ද මේ ට්‍රේඩින් කියන්නේ කියලා. ට්‍රේඩින් කියලා කියන එකේ සිංහල තේරුම තමයි වෙළඳාම් කරනවා කියන එක. හරිද? වෙළඳාම් කියද්දී අපිට තේරෙනවානේ. කට්ටිය බඩු එක සිල්ලර් බඩු වෙළඳාම් කරනවා, වාහන වෙළඳාම් කරනවා. වාහන වෙළඳාම් වලින් මම මේක ඔයාලට සරලව පැහැදිලි කරනවා. දැන් ගොඩ දෙනෙක් ඉන්නවා වාහන වෙළඳාම් කරන කට්ටිය. එතකොට එයාලා මොකද කරන්නේ? මාකට් එකේ තියෙන ප්‍රයිස් එකට වඩා හොඳ අඩු ප්‍රයිස් එකකට එයාලා වාහනයක් හම්බුනාම ඒක ගන්නවා. ඒක ගන්නේයි වැඩිපුර ගාණක් තියලා ඒක විකුණනවා. අන්න ඒ විදිහම තමයි මෙතනද සිද්ධ වෙන්නේ ස්පොට් ට්‍රේඩින් වලදී අපි කරන්නේ මොකක් හරි ස්ටොක් එකක් හරි කොයින් එකක් හරි අපි හිතනවා මේ තියෙන ප්‍රයිස් එක අපිට හොඳටම වටිනවා මේක අපිට අනාගතේ මීට වඩා වැඩි මිලකට විකුණ ගන්න පුළුවන් වෙයි කියලා හිතලා අපි ඒ කොයින් එක බයි කරනවා. බයි කරලා ඒක අනාගතේ වැඩි වුණාම විකුණන එක තමයි අපි සරලම ස්පොට් ට්‍රේඩින් වලදී සිද්ධ කරන්නේ. හැබැයි ෆියුචර් ට්‍රේඩින් වලදී මේක ටිකක් වෙනස්. ෆියුචර් ට්‍රේඩින් වලදී අපිට පුළුවන්කම තියෙනවා මොකක්ද අපේ ගත්ත කොයින් එක හරි ස්ටොක් එක හරි වැඩි වුණත් අඩු වුණත් මේ දෙකෙන්ම ලාභ ලබන්න. හරිද? මේක සිද්ධ වෙන්නේ මෙහෙමයි. ඇත්තටම මේකදී අපි කරන්නේ බෙට් එකක් දාන එක. ඒ කියන්නේ අපි හිතනවා ඒක නිකම්ම මේ සූදුවක් කියලා වගේ හිතන්න එපා. හරිද? අපිට පුළුවන් මාකට් එක ඇනලයිස් කරලා මේකේ දැන් තියෙන ෆන්ඩමෙන්ටල්ස් සහ මේකේ ටෙක්නිකල් ඇනලයිස් අනුව තීරණය කරන්න මේ ස්ටොක් එක හරි කොයින් එක හරි තව ටික දවසකින් හරි ටික කාලෙකින් හරි අප් වේද ඩවුන් වේද කියලා අපි තීරණය කරනවා. මාකට් එක ඇනලයිස් කරලා සම්පූර්ණ ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා Bybit එක හරහා ඒකට ණයක් ගන්න. ඒ කියන්නේ ෆියුචර් ට්‍රේඩින් වලදී ඇත්තටම සිද්ධ වෙන්නේ දැන් අපි ගාව තියෙන ඩොලර් 10යි නම් අපිට පුළුවන්කම තියෙනවා ඩොලර් 10 නැතුව ඩොලර් තව 90 අපිට ඕන අපි හිතනවා අපිට ලොකු ෂුවර් එකක් තියෙනවා මේක අනිවාර්යයෙන්ම මේ විදිහට සිද්ධ වෙයි කියලා. එතකොට අපි මොකද කරන්නේ? Bybit එකෙන් තව ණයකුත් ගන්නවා. අපි හිතමු අපිට ඩොලර් 100ක් ඕන කියලා. එතකොට තව ඩොලර් අපි ගාව තියෙන 10යි නම් අපිට පුළුවන් මේක 10 ගුණයකින් වැඩි කරලා ඩොලර් 100ක් කරලා ඉල්ල ගන්න. හැබැයි මේ ඩොලර් 100 ඉල්ල ගන්නවට Bybit එකනොත් ඒකට යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ තමයි හදිසි හරි මේ අපි දාන බෙට් එක වැරදුනොත් එහෙම වැරදුනොත් කියන්නේ මාකට් එක 100 දැන් අපි ගත්තේ ලෙවරේජ් 10ක් නා. ඒ කියන්නේ 10 ඩොලර් 10 අපි තියාව තියෙන්නේ 10යි අපි 100ක් ඉල්ල ගන්නවා. ඒ කියන්නේ 90ක් ඉල්ල ගන්නවා. එතකොට අපි ගාව 100ක් තියෙනවා. ඒ කියන්නේ 10 ගුණයකින් වැඩි වෙලා තියෙන්නේ. එතකොට හදිසි හරි මාකට් එක 110කින් අපි දැන් හිතමු අපි අපේ කියලා තමයි
ට්‍රේඩ් එක දැම්මේ. හැබැයි 10%කින් ඩවුන් වුණොත් අපි අපේ ගාව තියෙන ඩොලර් 10ක් සම්පූර්ණයෙන්ම නැති වෙනවා. මෙන්න මේක තමයි සරලවම කිව්වොත් මේ ෆියුචර් ට්‍රේඩින් කියලා කියන්නේ. හරිද? මේ ෆියුචර් ට්‍රේඩින් සහ මේ ලෙවරේජ් යූස් කරන එක ගොඩක් කට්ටිය හිතනවා වැරදි දෙයක්, මේක ගොඩක් රිස්ක් තියෙන දෙයක් කියලා හිතනවා. ඇත්තටම රිස්ක් එකක් තියෙනවා. හැබැයි මේක මැනේජ් කරලා මාර විදියටම දියුණු වෙච්ච මිනිස්සු ලෝකේ ඕන තරම් අපිට බලා ගන්න පුළුවන්. මේ දේවල් ගැන මම ඉස්සරහට ඔයාලට වීඩියෝස් අරගෙන එනවා. ඒ කට්ටිය කරේ කොහොමද සහ ඒ දේවල් කරන්නේ කොහොමද කියලා. right. දැන් අපි බලමු Bybit එකේ අපි මේ විදියට ෆියුචර් ට්‍රේඩ් එකක් කොහොමද දාගන්නේ කියලා. right. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මුලින්ම තියෙනවා isolated 10x මෙන්න මේ විදිහට තියෙනවා. මෙන්න මේ isolated කියන එකට ක්ලික් එකක් දුන්නොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් isolated portfolio කියන ඔප්ෂන් තුනක් තියෙනවා. මෙතනදී ඔයා isolated කියන එකේම ඒක තියාගන්න guys. ඒක ඔයාගේ account එකේ මොකද්ද ආරක්ෂාවට හොඳයි. මොකද මෙතන මේ cross කියන ඔප්ෂන් එක තෝරගත්තොත් එහෙම ඔයාගේ account එකේ තියෙන සම්පූර්ණ සල්ලි තියෙන දැන් trading account එකෙන් නැතුව අපේ funding account එකේ මේ funding account එකේ තියෙන සල්ලිත් ඔක්කොම මේ cross එකකින් ඔයා order එකක් දැම්මොත් ඒකට යනවා. කියන්නේ අපි හිතමු අපිගේ wallet මේ account එකේ ඩොලර් 100ක් තියෙනවා කියලා. අපි දාන්නේ ඩොලර් 10ක් වගේ තමයි අපි trade එකට දාන්නේ. හැබැයි මේ cross කියන option එක තෝරලා ඔයා තිබ්බොත් එහෙම හදිසිය හරි market එක අපි හිතපු පැත්තට යන්නේ නැතුව lost එකෙන් ගියොත් එහෙම අපේ account එකේ තියෙන සල්ලි ඔක්කොම නැති වෙනවා. ඒකින්ද මෙතන isolated කියන එකේ ඔයා තියාගන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාට leverage select කරන්න පුළුවන්. ඉතින් ඔයාට කැමති leverage එක මෙතනින් 5x 10x 20x ඒ විදිහට දාන්න. මම දැන් මෙතන 10x කියන එක select කරනවා. ඊට පස්සේ මෙන්න මෙතනත් ඔයාලට බලා ගන්න පුළුවන් market limit. ඊට පස්සේ මෙන්න මේ විදිහට orders දාන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට කැමති නම් limit දැම්මොත් අර කලින් විදිහම අපිට පුළුවන් මෙතන price එකක් දෙන්න. දැන් ඩොලර් 1730 තියෙන්නේ. මම එතන ඩොලර් 1731න් කියලා දීලා මෙතනදී දැන් අපි leverage 10ක් දාලානේ තියෙන්නේ. එතකොට මම මෙතන දානවා ඩොලර් 50ක් කියලා. එතකොට ඇත්තටම අපේ account එකෙන් දැන් අපේ trade එකට margin එක විදියට වැටෙන්නේ guys ඩොලර් 5යි. හරිද? ඊට පස්සේ leverage 10කින් වැඩි වෙලානේ තියෙන්නේ. එතකොට මේකෙදී 5ක් වගේ තමයි අපි rate එක තියෙන්නේ. මම මෙතන long කියන කොට click එකක් දෙනවා. ඊට පස්සේ මම මෙතන confirm කියන කොට click එකක් දෙනවා. right. අපි ඔයාලට බලා ගන්න පුළුවන් දැන් order submitted කියලා වැටුණා. right. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් දැන් orders වලට ගියාට පස්සේ මගේ මෙන්න මේ විදියට දැන් order එක ඇවිල්ලා තියෙන්නේ. මගේ order price එක දෙන්නේ 1731කින්. මේක දැන් 1731යි 785යිනේ තියෙන්නේ. මේක 1731කට ආපු හැටිය මේකේ position එක මේක order එක අපේ මොකද්ද මේ වෙලා අපිට position එකක් විදියට මේක පෙන්නනවා බලා ගන්න පුළුවන්. හරිද? අන්න ඔය විදිහට තමයි අපිට මේකෙදි මොනවාද මේ order එකක් දාගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා මේකෙදි මෙන්න මේ stop loss මේ take profit දාගන්න. ඒක ඔයාලට මෙන්න මෙතනදී modify කියලා option එක තියෙන්නේ. මෙන්න මෙතනට ගිහිල්ලා දාගන්නත් පුළුවන්. ඔයාලට කැමති stop loss එකක් සහ take profit එකක් මෙතනදී ප්‍රතිශතයක් විදිහට හරි ඔයාගේ අවශ්‍ය price එකට හරි මෙන්න මේ විදිහට දාගන්න පුළුවන්කම තියෙනවා. හරිද? right. දැනට ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් order successfully filled කියලා වැටලා තියෙනවා. දැන් මේක අපේ position කියන option එකේ මෙන්න මේ විදිහට පෙන්නනවා. right. දැන් මම මෙතන මේක close කරගන්නවා. right. ඊට පස්සේ දැන් අපි බැලුවොත් එහෙම දැන් limit නැතුව මෙන්න මෙතන අපිට market කියන option එකට ගිහිල්ලත් අපිට ටක් ගාලා මේකේ trade එකක් දාගන්න පුළුවන්. දැන් මම මෙතනදිත් සාමාන්‍ය order value එක මෙතන 50ක් කියන එක දාලා market ඊට පස්සේ මෙන්න මෙතන අපිට මොකද්ද අර modify කියන option එකට යන්න කලින් මෙන්න මේ මෙතන tick එක දාපු හැටියෙම අපිට stop loss එකයි take profit එකයි add කරගන්න පුළුවන්. දැන් මම මෙතන short කියන කුඩ click එකක් දුන්නොත් එහෙම දැන් මම මෙතන මුකුත් දැම්මේ නැහැ stop loss මේවා. මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපේ order එක place වෙලා තියෙනවා. හරිද? ඒ විදිහට තමයි අපිට market කියන option එක use කරලා මේකේ trade එකක් open කරගන්න. right. මම මේකත් දැන් close කරගන්නවා. right. මම හිතනවා ඔයාලට හොඳ idea එකක් එන්න ඇති අපි කොහොමද Bybit එක හරහා ලේසියෙන්ම spot එකේ සහ future එකේ trade කරන්න කියලා. ඉතින් ඔයාලට මොනවාරි ප්‍රශ්න තියෙනවා පල්ලෙයි comment section එකේ අහන්න. right. එහෙනම් අදට ගිහිල්ලා එන්න සුබ දවසක්.